ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට නුදුරු මුහුදේදී ඉරාන නෞකාවක් සබ්මැරීන් ප්‍රහාරයක් මගින් ගිල්වා දමා තිබේ. දෙවන ලෝක යුද්ධයෙන් පසුව එක්සත් ජනපදය විසින් සබ්මැරීනයක් මගින් නෞකාවක් ගිල්වා දැමූ ප්‍රථම අවස්ථාව මෙයයි. ප්‍රහාරයෙන් නම් වශයෙන් පුද්ගලයන් 80 දෙනෙකු මිය ගිය බව ශ්‍රී ලංකා නිලධාරීන් තහවුරු කළහ. නිලධාරීන්ට අනුව කාර්ය මණ්ඩලයේ 32 දෙනෙකු බේරාගෙන ගාල්ලේ රෝහලකට ගෙන යන ලදී. එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සතියන්තයේ ඉරානයට ඒකාබද්ධ ප්‍රහාර දියත් කිරීමෙන් පසු මැද පෙරදිග යුද්ධයේ මැදේ මෙම මාරාන්තික ප්‍රහාරය සිදුවිය. සබ්මැරින් ප්‍රහාරය සනිටුහන් කරන්නේ සතුරුකම් වල උත්සන් වීමක් වන අතර යුද්ධය ආරම්භ වූ දා සිට මැද පෙරදිගින් පිටත ඉරාන හමුදාවට එල්ල වූ පළමු එක්සත් ජනපද ප්‍රහාරයයි. අයිරිස් ඩෙනා යුද නෞකාව ඉරාන නාවික බලනයේ නවතම නෞකාවක් වූ අතර එය මතුපිට සිට ගුවනට මිසයිල, නැව් විරෝධී මිසයිල, කාලතුවක්කු, මැෂින්තුවක්කු සහ ටෝපිඩෝ දියත් කිරීම් වලින් සමන්විත විය. කොළඹ ඉරාන තානාපති කාර්යාලය තම නෞකාව එක්සත් ජනපද ප්‍රහාරයකින් ඉලක්ක කර ඇති බව ඔවුන් විශ්වාස කරන බව ගාඩියන් පුවත්පතට පවසා ඇත. ප්‍රහාරයට පෙර විද්‍යුත් චුම්බක ක්‍රම මගින් නෞකාවේ ආරක්ෂක සහ ප්‍රතිප්‍රහාරක හැකියාවන් අක්‍රිය කර ඇති බව ඉරාන ජාතිකයෙක් ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරියෙක් පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් ඉරාන රජය තවමත් නිල වශයෙන් අදහස් දක්වා නොමැත.